ඔයාලා කරන් ලොකුම වැරද්ද ඔය ස්කූටි පදින ගෑනු ළමයි. ඔයාලා කවදාවත් මේ ගෑනු ළමයා ක්ලච් බයික් වලට ලයිසන් ගන්න නැහැ. ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව නැත්තේ නේ. ඕගොල්ලෝ ගන්න ස්කූටියට ලයිසන් එක. ස්කූටි හරි භයානක බයික් එකක් දරුවෝ. හේතුව අපි උනක් පදිද්දි හදිස්සියකදී ඇක්සලරේටරේ අහුවෙන්න පුළුවන් ස්කූටි අපිට. එහෙම අහුනොත් රෝදේ ඔටෝම ඇක්සලරේටර් එක යනවා. ඔයාලා කරන වැරද්ද බැරි වෙලාවත් අනතුරකට භාජනය වෙලා ඕගොල්ලෝ වැටුනොත් පින් සිද්ධ වෙයි ඇක්සලරේටරේ අතරින්. ඉස්පිරිතාලේ යනකොට අරක ගාලා අල්ලගෙන ඉන්න. හරි? තනි රෝදෙන් වීල් වෙලා යන්නේ. හරි? ඒ තෙල්ලීගෙන යනවරක. අතෑරහම් බා. ඔක අතෑරහම්. හරි මම ඩ්‍රයිවිං ලයිසන් ගන්න ගිය වෙලාවේ කෙල්ලෙට බැන්න කුණු හarpen එකේ ඉන්ස්ට්‍රක්ටර්. ගිහිල්ලා කාණු වැටලා ඒත් ඇක්සලරේටරේ අල්ලගෙන ඉන්නේ. කුණු හarpen බැන්නේ මටත් අවුල මටත් තරහ ගියා ඒ වැඩේට. ඇයි මේ කුණු හarpen බැන්නේ කෙල්ලෙට කියලා. වට බනින්න හිතනවා ඉතින්. කාණුවේ බයික් එක ඇක්සලරේටරේ අතරින් ආත්මීය මැදීමක් නැහැනේ ඔකත් එක්ක අතහැරලා දාහන්. ඒක නවතියි එතකොට. ඔයලාගේ ලොකුම අවුල ඒක. ඇත්තම අවුල ඒක. නැත්නම් ඔයගොල්ලෝ ඩ්‍රයිවිං කරනවා හොඳයි. දෙක වංගුව පැත්තට ගෑල් ළමයි ඩ්‍රයිව් කරද්දි වංගුව පැත්තට ඇඟෙන් අනිවාර්යෙන් නමන්න. එනේ වාහනේ ස්ලෝ කරන්න ඕනේ එච්චර. පස්සේ මිනිස්සු වෙනවනේ. ඔහෙලා මේ වංගුවලදී ස්ලෝ කරන ස්ලෝ කිරිල්ලට අරහෙ වෙන සෙට් එකක් එකට එක වදින්නේ. හොඳ වෙලාවට මේ ලංකාවේ හිම වැටෙන්නේ නැහැ. වැටුනනම් වදිනවා සොට් ආයේ අකුර ඇසිනම් මාතර හරියට වදිනවා වාහන සෙට් එක. එක කෙල්ලෙක් අර ස්ලෝ කරා. කරන්න එපා. බය නැතුව යන ස්පීඩ් එක චූට්ටක් අඩු වෙන්න දීලා වංගුව පැත්තට නමන්න. චුට්ටක් ඈ ලොකුවට නෙවෙන්න එපා. චුට්ට නෙවෙයි ගාන්ට වයිපු ගන්නවා. බයික් එක කරයි. හරි අමාරුයි. මෙයාලගේ හරි බයයි. ඔයාලගේ අත්දැකීම් මං අහන්නේ. ඉස්සරහින් යන ඩ්‍රයිවර් ලේඩි ඩ්‍රයිවර් කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා ඇත්තටම වාහනේ යන විදියෙන් හොයන්න බැරිද කියලා මට කියන්න. ඕනතරම් මම ප්‍රෙඩිට් කරලා තියෙනවා යනකොට මේ නම් කෙල්ලෙක් කෙලවන්නේ. හරියට හරි. කොල්ලෙක් එහෙම යනවා නම් ලොවෙත් ෆෝන් එක කනේ ගහගෙන ඌ යන්නේ. එහෙම යනවා නම් ඌ පොඩ්ඩක් අර කන්ට්‍රෝල් නැහැ නේද එතකොට. ඒකට රියැක්ට් කරනවානේ. එහෙම නැත්නම් ගෑල් ළමයින්ගේ ලොකුම අවුලක් ඒක. බ්‍රේක් කරනවා කිසි හේතුවක් නැහැ. බ්‍රේක් කරන්න කිසි වෙලාවක් නැහැ මිනිස්සේ පැනනවා බ්‍රේක් කරන්න. හේතුවක් නැතුව අනික පාර මැද අම්මා. අනික ඕගොල්ලෝ මතක තියාගන්න කඩයක් එහෙම දැක්කම ඉස්සරහින් නවත්තලා බැහැලෙන්න පුළුවන් ඒ කඩේට. සමහරු නවත්තන්නේ මෙහෙම යද්දි බ්‍රේක් කරලා අනුවට හරවලා ගන්න වගේ යන්නේ. එහෙම කරන්න එපා. පස්සේන අපි විහිළු නෙවෙයි. ඒකත් ඉවසගත හැකි. ඒ ඔක්කොමත් කළා අන්තිමේදී හෙල්මට් එක උසලා රවලත් බලනවා. ගෙවල් වල ප්‍රශ්නක ඉන්න මිනිහෙන් නම් ලොවෙත් ඇක්සලරේටරේ අල්ලලා දානවා ඒ වෙලාවට. එහෙම කරන්න එපා. මිනිස්සුනේ වැරදුනවම පොඩ්ඩක් hina වෙලා ෂේප් වෙන්න. කරන්න ඔක්කොම වැරදි කළා රවලත් බලනවා. ගෑල්ලමට රැවීම තහනම් කරන්න ඕන ඩ්‍රයිව් කරද්දි. මම නම් කියන්නේ.